තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට මේ දුකිත වූ සංසාර සාගරයෙන් එතෙර වන්නට ඔබට නිරතුරුවම සදහම් මඟ කියා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූප වාහිනියේ මහනුවර ශාඛා මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙසින් මේ පැයට නියමිත උතුම් සද්ධර්ම දේශනාව පින්වන්ත ඔබ වෙනුවෙන් මෙලෙසින් ඒකාත්මික කිරීමටයි සූදානම් වන්නේ. සදහවත්නි ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් ධම්සභා මණ්ඩපයේ වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ මාතලේ විහාරපාරේ විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය පූජනීය ඔලගම්වත්තේ චන්දසිරි පින්වත් ස්වාමින් වහන්සේව අපි සම පළමු කොට සාදු නාද නංවා වන්දනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි මේ මුතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්වන්ත සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කෑගල්ල මීපිටියේ පදිංචි උපාලි සේනාරත්න මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව සාදු නාද නංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ කතමේ චත්තාරෝති. සදහවත් සුපින්නත්නි ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ඔබ සියලු දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා මුලින්ම ඔබට ආශිර්වාද කරන්න කැමතියි. අද මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා දායකත් කෑගල්ල මීපිටියේ පදිංචි උපාලි සේනාරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරන ඔබට වගේම පවුලේ ඉන්න හැම දෙනාටමත් අපේ ආශිර්වාදය වසරකට පෙර පරලෝ සැපත් කෙඩී බූවැල්ල මෑණියන්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේහි ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙලා තිබෙන්නේ. මේ දේශනාව අවසානයේදී අපි මේ සියලුම දෙනාට සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වටිනා බුද්ධ වචනයක් තමයි ඔබට මා මුලින් දේශනා කරන්න යෙදුනේ. චත්තාරෝමේ භික්ඛවේ ධම්මා පඤ්ඤා උද්ධියා සංවත්තಂತಿ. මේ පාලි පාඨයේ තියෙන මැද තියෙන ඊ타මත්ම වටිනා වචනය තමයි පඤ්ඤා උද්ධි කියලා කියන එක. මොකද කියන්නේ? පඤ්ඤා උද්ධි. පඤ්ඤා උද්ධි කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කිරීම පිළිබඳව. දැන් ඇයි අපිට මේ ප්‍රඥාව දියුණු කරගන්න අවශ්‍ය වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි තේරුම් ගන්න නම් ඒ ධර්මයේ තේරුම් ගැනීමේදී ප්‍රඥාව කියලා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. හේතුව මොකද? ප්‍රඥාවකින් තොරව මේ ධර්මයේ අපිට අවබෝධ කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනාවන් වල තිබෙනවා
සද්ධා වීරිය. ඒ වගේම එහෙම නැත්නම් සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය සහ පඤ්ඤා බලය කියලා කියන එක. මතකදී කරුණු පහ. සද්ධා බලය, ඊළඟට විරිය බලය, ඊළඟට සති බලය, ඊළඟට සමාධි බලය, පඤ්ඤා බලය. දැන් අපි මේ කරන හැම කටයුත්තක්ම තේනවද? අපි තාමත්ම හොඳ අවබෝධයෙන් යුක්තවම කරන්න අවශ්‍ය වෙනවා. ඔබ කරන මේ හැම පුණ්‍ය කටයුත්තක්ම හැම දියක්ම ඔබ දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරන හැම කෙනෙක්ම ජීවිතය තුළ මේ අවබෝධය එක්ක තමයි වැඩ කරන්න ඕනේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්තව, සතොටු සිතින් යුක්තව, ඥාන සම්පයුක්තව, විපයුක්තව නෙමෙයි ඥානින් යුක්තව කරන්න ඕනේ. නැත්තම් මුළු ජීවිත කාලේම අපි බෝධියත වැඳගෙන හිටියත් අපිට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මුළු ජීවිත කාලේම අපිට සෑයට වැඳගෙන හිටියත් අපිට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ මේ සසර ගමන තුළ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම අවධාරණය කළේ ඔබේ ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි ඉතාමත්ම වැදගත් කාරණාව. දැන් බලන්න ඔය කියපු සඳහන් කරපු කාරණා වලින් වඩාත් වටිනාම කාරණාව සද්ධාව කියලා කියන එකත්, විරිය කියලා කියන එකත්, සතිය කියලා කියන එකත්, සමාධිය කියලා කියන එකත්, ප්‍රඥාව කියලා කියන එකත්. මේ කරුණු පහෙන් බුදුහාමුදුරුවෝ අවධාරණය කරන්නේ වැඩිම අවධාරණය කිරීමක් කළා තියෙන්නේ මොන කාරණාවටද? පඤ්ඤා බලය කියලා කියන කාරණාවට. පඤ්ඤා උර්ධිය කියලා කියන කාරණාවට. දැන් ඔය ඇත්තන්ට මොලේ තියෙනවද? මොලේ තියෙනවද? කොහෙද මොලේ තියෙන්නේ? ඔළුවේ තියෙන්නේ මොලේ. කොහෙද තියෙන්නේ? මොලේ තියෙනවා නම් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එතකොට මොලේ තියෙනවා නම් දැන් අපි හිතන පතන දේවල් සහ අනිකුත් සියලුම දේවල් ඔක්කොම අපේ මොලේ තියෙන ස්නායු පද්ධතියට බලපානවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ නූතන ලෝකයේ තුල තියෙන පිළිගැනීම තමයි ස්වභාවය තමයි අපිට තරහක් කියන්තියක් ආවොත් ඒකත් බලපානවා අපේ මොලේට. අපි සතුටින් hina වෙලා ඉන්නවා නම් ඒකත් මොලේට බලපානවා. දැන් ඔය මොලේ කොහෙද තියෙන්නේ කියලා අහපුවම hina වුණා නම් ඒකත් මොලේට බලපානවා. එතකොට Tamanගේ මොලේ ඒ රසායනික සංයුතින් වෙනස් වෙනවා ඔක්කොම ටික. තරහයෙන් රෝගන නේද? වෛරයෙන් යුක්තව ඉන්නකොට ඒකත් මොලේට බලපාන මුළු ශරීරෙටම. අපි ධර්මයේ තුල තියෙන මනස හැදීමේ වැඩ පිළිවෙලක් නේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේම මනස හැදීමේ වැඩ පිළිවෙලක්. ඔය සඳහන් කරපු මූලික කාරණා පහෙන් බුදුරජාණන් වහන්සේ වැඩිම වටිනාකමක් දීලා තියෙන්නේ පඤ්ඤා බලය කියලා කියන එකට. ප්‍රඥා බලය කියලා කියන එකට. ඒකනේ පඤ්ඤා උද්ධි කියලා මේ සූත්‍ර දේශනාවකුත් අපිට නම් කරලා තියෙන්නේ අංගුත්තර නිකායේදී. එතකොට මේ ප්‍රඥා බලය කියලා කියන එක අපිට දීලා තියෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ ජීවිතයේ අවබෝධය ඇති කර ගැනීම සඳහා. එතකොට මේක හරියටම තීරුම් අරගෙන තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාට ඔය ඇත්ත පුරුදුලානේ ජාතක කතාවක් අහලා සතුටු වෙලා hina වෙලා යන්න නේද? හැබැයි ඊට එහාට ගිහිල්ලා මේකේ තියෙන ගැඹුරු ස්වභාවය දකින්න ඕන අම්මා. එතකොට තමයි මේ ලෝකයේ තුල සසරේ තියෙන ස්වභාවය අපිට මොකද වෙලා තියෙන්නේ? වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. සසරේ ස්වභාවය. ඇයි මේ පඤ්ඤාව කියලා කියන එක? ඇයි මේ ප්‍රඥාව අපිට අවශ්‍ය වෙන්නේ? ඇයි මේ ප්‍රඥාව අපිට අවශ්‍ය වෙන්නේ? ජීවිතය තීරුම් ගන්න. කොහොමද ජීවිතය තීරුම් ගන්නේ? මොන විදිහටද ජීවිතය තීරුම් ගන්නේ? එතකොට ජීවිතයේ පිළිබඳවත් ධර්මයේ තුල තියෙන ගැඹුරුතාව පිළිබඳවත් තීරුම් ගන්න.
අපි කියනවානේ අවබෝධයකින් යුක්තවම කටයුතු කරන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එකත් කොහොමද තියෙනවන්නේ? ශ්‍රද්ධාව කියන එක කොහොමද තියෙනවන්නේ? අවබෝධයෙන් යුක්තව තියෙන්න ඕනේ. මෝඩ ශ්‍රද්ධාවක් නෙමෙයි. මෝඩ ශ්‍රද්ධාවෙන් අපිට මේ සසර කෙලවර කරන්න බෑ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව උන්වහන්සේගේ ඥානියන් පිළිබඳව අපි තුල තිබෙන මොකද්ද? විශ්වාසය, පිළිගැනීම. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න සුගත ගුණයෙන් යුක්තයි. අරහන් සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි. උන්වහන්සේගේ තිසත්ත්‍ය ඥානයන් තියෙනවා කියලා අපි මොකද කරන්නේ? අපි පිළිගන්නවා. අපි සැක කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ඥානය ගැන. බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන අපිට සැක කළොත් අපිට ඊට එහාට යන්න පුළුවන් කමක් තියනවද? ඊට යන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා පිරිසුදු වශයෙන්ම අපේ සිත තුළ බුදුහාමුදුරුවෝ පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳවත් මහා සංඝරත්නය පිළිබඳවත් කරන කර්මයේ සහ කර්මඵලයේ පිළිබඳවත් අපිට මොකද වෙලා තියෙන්නේ? විශ්වාසයක්, පිළිගැනීමක් අපට අපේ ජීවිතය තුළ තබා ගත යුතුනවා. ඒ නිසා අපිට මේ ඥානය අපිට වැදගත් වෙනවා බුදුහාමුදුරුවෝ පිළිබඳව විශ්වාසය ඇති කරගන්න, ධර්මයේ පිළිබඳව විශ්වාසය ඇති කරගන්න. අපි කරන හැම ක්‍රියාවකම ඵලයක් තියෙනවම තමයි. සසරේ ඔයත් මේ කරලා තිබිච්ච මේ කර්මයන් තමයි අපි මේ ගෙවන්නේ. දැන් පේනවනේ ජීවිතේ කොහොමද ලස්සනද කියලානේ. ජීවිතේ අපිට පේනවනේ අපි මේ විඳින ජීවිතයේ තුළ ඔයත් හිතනවාද බොහොම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා කියලා? නෑ. බණ කියන අපි සතුටින් සැහැල්ලුවෙන් ගෙවනවා කියලා හිතනවද? නෑ. රැයක් දවලක් නෑ පින්නත්නි අපිට. රැයක් දවලක් නෑ සමහරලාට දවසකට කිලෝමීටර් 400. රැය 1යි 2යි සමහරලාට ධර්ම දේශනාවලට ගිහිල්ලා එනකොට අනිත් වැඩ ඔක්කොම වැඩ විවේකයක් නෑ. ඇයි මේ? පෙර සසරේ කර්ම ගෙවනවා. පෙර සසරේ කර්ම ගෙවන්න එපා. නේද? කොතනක හරි ඉඳන්ම ගෙවන්න එපා. නැත්තම් එක තැනකට වෙලා ඉඳ ජීවිතයක් තිබිච්ච එක තල්ලු කරලා දාලා තියනවා ගෙවපන් මේ කර්ම කියලා. නේ? සංස්කාර ධර්මයන් ගෙවපන් කියලා. ඒ නිසා පින්වත්නි මේ සසර තුල තියෙන ස්වභාවය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේක තේරුම් ගන්න කියලා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය යම් කිසි කෙනෙක් Tamanගේ ජීවිතය තුළ යා තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීමේදී කවදාවත් එයා ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? තනි වෙන්නේ නැහැ ජීවිතය තුළ. ජීවිතේ ඔයත් තනි වෙන අවස්ථා දන්නවද? කියන්න බලන්න කොයි අවස්ථාවේ තනි වෙන්නේ කියලා. ජීවිතේ තනි වෙන්නේ කොයි අවස්ථාවේද? ගෙදර කවුරුවත් නැති වෙලාවෙද? නෑ. ජීවිතේ අපි කවුරුත් තනි වෙනවා. ඒක තමයි ලෝකයේ තුල තියෙන මොකද වෙලා තියෙන්නේ? ස්වභාවයේ தත්ත්වය. ජීවිතේ අපි ඔක්කොම තනි වෙනවා. ජීවිතේ ඔක්කොම අපි තනි වෙනකොට ඔබට කියලා අයිතියක් තියනද මේ ලෝකයේ තුල? නෑ. බුදුහාමුදුරු කිව්ව කල් වේලා ඇතුවම මේ ජීවිතය තුළ තියෙන මේ තනි වෙන ස්වභාවය මොකද වෙලා තියෙන්නේ? හොඳට අවබෝධ කරගන්න කියලා කිව්වා. දැන් මේ අම්මලා ගෙවල් වල තනියම නෙදින්නේ. දැන් ඌට ඉස්සල්ලා අවුරුදු ගණනාවකට උඩදී හිටපු අය දැන් ඉන්නවද? ළඟ ඉන්නවද? නැහැ. අපි වයසට යනකොටත් අපේ ජීවිතය තුළ අපි ළඟින් ඉන්නවද? අපිට ආදරෙන් කරුණාවෙන් බලා කියා ගන්න පිරිසක් ඉන්නවද? නැහැ. අපි ජීවිතය තුළ ඇත්තේ නැහැ පින්වත්නි. ඒ නිසා ඔබේ ජීවිතය තුළ තියෙන මේ තීරුම් ගැනීම කවුරු විසින් කරන්න ඕනේද? කවුද තීරුම් ගන්න ඕනන්නේ? කවුද තීරුම් ගන්නවන්නේ? තමා විසින්මයි. තමා විසින්මයි මේක තීරුම් ගන්නවන්නේ. අපි ඔබට බණ කියනවා විතරයි. අපි ඔබට මාර්ගය පෙන්වා දෙනවා විතරයි. මේ මාර්ගය තුල ගමන් කරලා Tamanගේ නිදහස, Tamanගේ දියුණුව ඇති කර ගැනීම කාට බාර වැඩක්ද? දරුවෝ හදන එක ලොකු මහත් කරන කාට අයිති වැඩක්ද? මට අයිති වැඩක්ද? ඔය ඇත්තන්ට අයිති වැඩක්ද? ඔය ඇත්තන්ට අයිති වැඩක්.
දරුමල්ලන්ට කණ්ඩ බොන්න දෙන එක, අඳින්න පළ දෙන එක, රැකී ආරක්ෂා කරන එක, ඔක්කොම දේවල් කරන එක ඒක ඔබට අයිති වැඩක්. ඔබට මොනවද කරගෙන තියෙන්නේ? මේ අම්මලා මොනවද කරගෙන තියෙන්නේ? මේ තාත්තලා මොනවද තමන්ගේ ජීවිතේ කරගෙන තියෙන්නේ කියන්න බලන්න. අපිට මොනවත් කරගෙන නැහැ අන්තිමට බලනකොට. අපට අපේ ජීවිතේට අපි මොනවත් කරගෙන නැහැ. තේරෙනවද? ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ අවබෝධයෙන් කටයුතු කරන්න කියලා කිව්වා. මොකද කිව්වේ? අවබෝධයෙන් කටයුතු කරන්න කියලා කිව්වා. මේ අවබෝධයට අපි පාවිච්චි කරපු වචනේ පඤ්ඤාව කියලා කියන එක ගැඹුරු වචනයක් මේක. පඤ්ඤාව කියලා කියන එක ගැඹුරටම යනවා. නවවිධ විදර්ශනා ඥානයන් දක්වාම යන කාරණාවක්. හැබැයි මේ ධර්මය ඔබ ශ්‍රවණය කරනකොට ඔබට මේ කියන කාරණා ඒ කියන්නේ බොහොම සරල විදියට හරි ඔබට මේ ජීවිතය පිළිබඳව මේ කාරණාවන් දැනෙනවා නම් වැටහෙනවා නම් ඔබට මේ කාරණාවන් ඇතුළේ තියෙන මේ ගැඹුරු ස්වභාවය පින්වත්නි අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න බුදුහාමුදුරුවෝ එතකොට ඔබට තමන්ගේ ගැලවීම, තමන්ගේ විමුක්තිය, තමන්ගේ ගමන හදාගන්න කියලා කිව්වා. මොකද වෙලා තින්නේ? නැත්තම් තමන්ට යන ඉන මන්නේ. ජීවිතේ යන ඉන මන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයක් සඳහන් කළා අත්ත දීපා විහෙරත කියලා කිව්වා. අත්ත සරණ, නඤ්ඤ සරණ. අත්ත දීපා විහෙරත තමන්ගේ ජීවිතේට මොකදලා තියෙන්නේ? පහනක් වෙලා ආලෝකයක් වෙලා තමන්ගේ ජීවිතය ගත කරන්න කියලා කිව්වා. නඤ්ඤ සරණ තවත් කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් යන්න කියලා කිව්වද? බෑ. තමන්ට තියෙන පිහිට කවුද? තමන්මයි. ජීවිතයේ ඔයත් අඬන තරමක් අඬන්නේ, වැළපෙන තරමක් වැළපෙන්නේ, කම්පාවටපත් වෙන තරමක් කම්පාවටපත් වෙන්නේ මොනවා නිසාද? මොනවා නිසාද? අනුන් දිහා බලාගෙන ඉඳලා. එහෙම නේද? අනුන් දිහා බලාගෙන ඉඳලා තමයි ඔය ඇත්ත මොකද වෙලා තියෙන්නේ? අඬන තරමක් අඬලා තියෙන්නේ. දැන් බලන්න මෙච්චර කාලයක් ඔබ ජීවිතේ ඇඬුවා නම් ඒ ඇඬුවේ මොනවා නිසාද? අනුන් නිසා. මෙච්චර දවසක් වැළපුණා නම් වැළපුණේ කවුරු නිසාද? අනුන් නිසා. මෙච්චර කාලයක් තරහ, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගත්තා නම් ඒ කවුරු නිසාද? අනුන් නිසා. ඇයි අපි පින්වත්නි ලෝකයා පිළිබඳව ඕනෑවට වඩා මොකද වෙලා තියෙන්නේ? අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න ඕනේ. ජීවිතය අඬපු අයත් උස්සන්න බලන්න. දැන් කවුරුවත් ඒතර අඬලා නැහැ. කිසි කෙනෙක් අඬලා නැහැ එතකොට නේ. ඈ? අඬලා තියෙනවා නේ. දැන් අර තාත්තා අඬලා තියෙනවා. නේ? අපි අඬලා තියෙන්නේ අඬපු තරමක්ම අඬලා තියෙන්නේ මොනව නිසාද? අනුන් නිසාමයි. එතකොට අපි තරහව, වෛරය, ක්‍රෝධය ඔක්කොම අපේ සිත් තුළ අපි තියාගෙන ඉඳලා තියෙන්නේ මොනව නිසාද? අනුන් නිසාමයි. ඇයි? ජීවිතයේ අපි ඕනෑවට වඩා ලෝකයා පිළිබඳව බලාපොරොත්තු තියාගෙන මොකද වෙලා තියෙන්නේ? ජීවත් වීම. ජීවිතයේ අනුන් දිහා බලාගෙන ඕනෑවට වඩා අපි මොකද වෙලා තියෙන්නේ? විශ්වාසයක් ඇති කරගෙන බලාපොරොත්තු තියාගෙන ජීවත් වීම. දැන් ඒකෙන් මං කියන්නේ ඔයත්තන්ට අනුන් දිහා විශ්වාසයකින් තොරව ජීවත් වෙන්න කියලාද? නෑ. එන අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නෑනේ. සැකයකින් ජීවත් වෙන්න කියලාද? සැකයකින් ජීවත් වෙන්න කියලාත් නෙමෙයි. දැන් ගෙදර ඉන්න දරුවන්ට සැක කර අම්මට තාත්තට සැක කර ස්වාමි පුරුෂයාට සැක කර බිරිඳට සැක කර ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න බෑ. හැබැයි ඒකේ ඇතුලේ තියෙන අර ගැඹුරු ස්වභාවය අපිට පේන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගැඹුරු ස්වභාවය කියලා කියන්නේ ඒ නාම රූප ධර්මතාවන් ඇතුලේ තියෙන මොකද්ද පේන්නේ නැත්තේ? මොකද්ද පේන්නේ නැත්තේ අම්මා? ඇහැට සුද ඇවිල්ලා කියලාද? නෑ. මොකද්ද පේන්නේ නැත්තේ?
මොකද්ද පේන්නේ නැත්තේ? ඒ අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න එක තුලෙහි තියෙන තව දර්ශනයක්. ඒ දර්ශනේනේ අපිට පේන්නේ නැත්තේ. ඒතර ප්‍රඥාවන්තයා මේ බලාපොරොත්තුවක් තියාගෙන ජීවත් වෙන එක ඇතුලේ තියෙන ගැඹුරු දර්ශනීය යා මොකද වෙලා තියෙන්නේ? යා දකින්නවා. මොකද්ද දකින්නේ? මොකද්ද ඒ ඇතුලේ තිබිච්ච එක? අපිට පෙනුන්නේ නැත්තේ මොකද්ද? අපි අඬනකොට ඒ අඬන අතර යට තිබිච්ච එක පෙනුන්නේ නැහැ. මොකද්ද පෙනුන්නේ නැත්තේ? අනිත්‍යතාව කියලා කියන්නේ පෙනුන්නේ නැහැ. තේරුණාද? මොකද්ද පෙනුන්නේ නැත්තේ? අනිත්‍යතාව කියලා කියන්නේ පෙනුන්නේ නැහැ. ලෝකී සියල්ලම මොකද වෙලා තියෙන්නේ? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා යයි කියලා කියන ධර්මතාව අපිට පෙනුණාද? නැහැ. ඒ ධර්මතාව පෙනුන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? අපි හිතුවා කල්පනා කළා මොකද්ද? මේ මං කියන එක තේරෙනව නේද ඔය ඇත්තන්ට? ගැඹුරු කාරණාවක් බොහොම සරලව කියලා දෙන්න. නැත්නම් මට ජාතක කතාවක් එහෙම කියන්න පුළුවන්. තේරෙනවද? දැන් එතකොට මොකද්ද අපිට පෙනුන්නේ නැත්තේ? අර අනිත්‍යතාව අර යට තියෙන ගැඹුරු කාරණාව පෙනුන්නේ නැහැ. අපිට පෙනුනේම මොකද්ද? අපිට පෙනුනේම මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එක. නොවෙනස් වෙනවායයි කියලා හිතාගෙන අපි මොකද කරන්නේ? ජීවිතේ ජීවත් වුණා. මේව ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙන්නේ නෑයයි කියලා හිතුවා. වෙනස් වෙන්නේ නැහැයයි කියලා හිතපු නිසා අපේ මනසට ඇතිවිච්ච දෙයක් තිබුණා. තාත්තා දන්නවද මොකද්ද කියලා? මොකද්ද ඒක? Tamanගේ මනසේ ඇති වුණා අපි මේකට කියනවා සංඥා විපල්ලාසය කියලා කියනවා. මොකද්ද කියන්නේ? සංඥා විපල්ලාසය කියලා කියනවා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්න එක. විපල්ලාසය කියලා කියන්නේ විපරිත තත්ත්වයට වෙනස් වීම තත්ත්වයකටපත් වෙච්ච එක. අපි ලෝකයේ තුල අපි ඔක්කොම අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්නේ මොකක් නිසාද? අපි හිතනවා කල්පනා කරනවා මේවා ඔක්කොම වෙනස් වෙන්නේ නෑයයි කියලා හිතනවා. වෙනස් වෙන්නේ නැහැයයි කියලා හිතලා ඉවරලා මොකද කරන්නේ? අපි අල්ලගෙන ඉන්නවා. එතකොට මොකදලා තියෙන්නේ? අනිත්‍ය දේ මොකද වෙලා තියෙන්නේ? නිට්ටයයි කියලා අපි අල්ලගෙන ඉන්නවා. එහෙම නේද? දැන් ඔයත් ඔය ඇඬුවේ මොනවා නිසාද එතකොට? අනිත්‍ය දේ නිට්ටයයි කියලා කියන හැඟීමෙන් යුක්තව. දැන් අපි උදාහරණයක් ගමු. දැන් එතකොට අපි ඔක කියනවා ධර්මයේ තුල මේ විපල්ලාසයටපත් වෙලා තමන්ගේ මනස තුල ඒ අල්ලාගත්ත දේ සංඥා විපල්ලාසයටපත් කරගෙන ඒ හැඟීම අදහස විපරිත තත්ත්වයටපත් වෙලා යථාර්ථය ඒකද? ඇත්ත ඒකද? නැහැ. දැන් ඔන්න ඔය ඇත්තන්ට මම පොදු උදාහරණයක් ගන්නවා. ඔබ කවුරුත් අහලා තියෙන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි පියජාතික කියලා කියන සූත්‍ර දේශනාව. පියජාතික සූත්‍ර දේශනාවේ තියෙන්නේ තාත්තා තමන්ගේ එකම පුතා හොඳට හදා ගන්නවා. එතකොට එකම පුතෙක් ඉන්නකොට එකම දරුවෙක් ඉන්නකොට ඒ තාත්තට අම්මට හරි ලොකු බැඳීමක් තියෙනවා, ලොකු සෙනෙහසක් තියෙනවානේ. පුතා අඬනකොට අම්මා අඬනවා. පුතා රුණ ගන්නකොට අම්මටත් උණ ගැනෙනවා නේද? පුතා කන්නේ තියෙනකොට අම්මත් කන්නේ නැහැ, තාත්තත් කන්නේ නැහැ. ඉතින් විශාල බලාපොරොත්තු අපේක්ෂාවන් තියාගෙන තමයි ලෝකයේ තුල මොකද වෙලා තියෙන්නේ? මේ තමන්ගේ ආදරේ සෙනෙහස ලෙන්ගතුකම් මේ හැම දෙයක්ම පෙන්වම් කරන්නේ. පින්වත්නි අපිට පේනවා පියජාතක බමුණ ඉද්දිදි පුතා හදිසියෙම මරණයටපත් වෙනවා නේද? ලෝකයේ මිනිසුන්ට ප්‍රශ්න කරදර බාධක විපත් තියෙන්නේ කියලා දෙන්නේ. අපිට කියලා දෙන්නේ. දැන් ඔය ඇත්ත කේන්දරේ බලපුවාම කියනවාද මේ කේන්දරේට අහවල් කාලේ මෙහෙම කැස්සක් එනවා, උණක් එනවා, හේමිරිසාවක් එනවා, අහවල් කෙනා නැති වෙලා යනවා කියලා. එහෙම කියනවද? නෑ. හැබැයි ඉතින් කේන්දරේ බල්ලා කියනවා මේ අහවල් කාලේ නම් හොඳයි කියලා කියනවා. මේ කාලේ හොඳයි කියලා කියනවා.
හොඳ වෙච්ච කාලයක් තියෙනවද? සමහරවිට අම්මා දැඩිසත්තාරයේ ගිහිල්ලා කේන්දරේ බලනවා අම්මට අපලද කියලා. ඒතර කේන්දරේ බලන කෙනා කියන අම්මට දැන් සිකුරු ලැබලා තියෙන්නේ කියලා. සිකුරු කියලා කියන්නේ විවාහ යෝජනා හිමින කාලෙනේ. නේ? එහෙම හොඳ කාලයක් කියලා එකක් ලෝකයේ අපිට පේන්නේ. නේද? ලෝකයේ එහෙම හොඳ කාලයක් කියලා එකක් පේන්නේ. හොඳ කාලයක් කියලා එකක් අපිට ලෝකයේ තුල නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ මොහොත තමයි හොඳ. හෙට හොඳක් කියලා අපිට බලාපොරොත්තු තියාගන්න බෑ. ඒ නිසා අපිට ලෝකයේ තුල මොකද වෙලා තියෙන්නේ? ජීවිතේට අපිට බලාපොරොත්තු නොවන දේවල් එනවා ඔබේ හිස මතට. ඒ මොනවට දෙන්නේ? ඔබේ තියෙන ශක්තිය උරගා බලන්න එන්නේ. දැන් ඔබට කරදර විපත්ති එන්නේ ඔබට ඒවා මොකද වෙලා තියෙන්නේ? දරා ගන්න පුළුවන්ද කියලා බලන්න ඉන්නේ. දැන් බලන්න අර පියජාතික සූත්‍රයේදී පියජාතික බමුණා තමන්ගේ පුතා නැති වුණාට පස්සේ මේ තාත්තට මේක දරා ගන්න බැරුව මහා දැවැන්ත මිනිස්සු ඉන්නවා. මහා සල්ලිකාර මිනිස්සු ඉන්නවා. බොහොම කීර්තිමත් මිනිස්සු ඉන්නවා. තමන්ගේ තනතුරු නැති වුණාම මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු හරියට වද වේදනාවටපත් වෙනවා. තමන් ළඟ හිටපු අය නැති වෙලා යනකොට හරියට වද වේදනාවටපත් වෙනවා. කාලයක් තිස්සේ මිනිස්සු හොඳ දේවල් කියලා හිටපු අය බයිනකොට මොකද වෙලා තියෙන්නේ? බනිනකොට ඒක දරා ගන්න බැහැ. දැන් අපිට හැමදාම හොඳ විතර දහන්න හම්බෙන්නේ නෑ. කවදා හරි දවසක මට බණීයයි කියලා කියන එකත් මම මොකද වෙලා තියෙන්නේ? බලාපොරොත්තු තියාගන්න වෙනවා. අපි වර්ණනා කරන කටවල් වලින්ම තමයි අනිත් පැත්තට මොකද වෙලා තියෙන්නේ? බණින්නේ. ඒක මේ ලෝකයේ තුල තියෙන ධර්මතාවක්. ඒක මේ ලෝකයේ තුල තියෙන ධර්මතාවක්. සමහා දෙවන්ත මිනිසු මොකද වෙලා තියෙන්නේ? ජීවිතය ඇදගෙන වැටෙනවා. මහා පිංකම් කරපු මිනිස්සු ජීවිතයේ ඔය ඇති වෙන ප්‍රශ්නවලදී ගැටලුදී මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු බිඳුවටම වැටෙනවා. සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මං කෝටි ගාණක් වියදම් කළා මේ දේවල් කළා අහවල් චෛත්‍ය ඇදුවා අහවල් කට්ටම් පිංකම් කළා කියලා අර සමහර වෙලාවට අර මොන හරි දෙයක් ඇති වුණාම තමන් ළඟ ඉන්න තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා හෝ දරුවෙක් හරි කවුරු හරි කෙනෙක් නැති වුණාම අර කරපු පිංකම් වලට බයිනවා. මෙච්චර කරලත් මෙච්චර දීලත් මේක අපිට වෙනවනේ අපිටමනේ වෙන්නේ. පින්නත් මේ ලෝකයේ තුල තියෙන ධර්මතාව අපිට වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න බෑ. අර තාත්තට මොකද වෙලා තියෙන්නේ? පුතාගේ වියෝව තාත්තට දරන්න බැරි වුණා. තාත්තා ව්‍යාපාරයක් බිස්නස් එකක් කරගෙන ගියපු කෙනෙක්. තාත්තා අන්තිමටම බිඳුවට බැඳගෙන වැටුණා. තාත්තට කන්න බෑ. ඇඟ වැහැරිලා ගියා. තාත්තා හිතුවා මොනවටද ජීවත් වෙන්නේ? ඔබට ඔබේ සමීපතම කෙනෙක් නැති වුණාම ඔබ හිතන දෙයක්නේ. මම මොනවටද ජීවත් වෙන්නේ? කවුරු වෙනින්ද මේ ජීවත් වෙන්නේ? පින්නත් මෙහෙම දැනෙන්නේ අපිට හිතෙන්නේ මොනවටද? මොනවා නිසාද? අර ලෝකයේ තුල තියෙන ඇත්ත ස්වභාවය අපි මොකද කරලා තියෙන්නේ? අපි අවබෝධ කරගෙන නැහැ, අපි දැනගෙන නැහැ. අපේ මනස ඇතුලේ තියෙන්නේ මොකක්ද? අනිත්‍ය දේ නිට්ටය විදියටම මම දැක්කා නේද? ඒ තාත්තා දැක්ක මොකද්ද? පුතා කවදාවත් වෙනස් වෙන්නේ නෑයයි කියලා කියන හැඟීම ඇති කරගත්තා. ජීවිතේ ඔය ඇත්ත අඬන තරමක් අඬන්නේ ඔය අනවබෝධය නිසා නේද? Tamanගේ දරුවන් නිසා. ඒකනේ බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතයේදී ධනී සූත්‍රයේදී සඳහන් කළේ නන්දති පුත්තේ පුත්තිමා කියලා කිව්වා සක්‍රය. දරුවෝ නිසා සක්‍රය කිව්වා අම්මලා සතුටු වෙනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝචිති පුත්තේ පුත්තිමා. දරුවෝ නිසා සතුටු වෙනවා නෙමෙයි මොකද්ද වෙලා තියෙන්නේ? දරුවෝ නිසා අම්මලා ශෝකයටපත් වෙනවා. එතන ශෝකයටපත් වෙනවා කියලා කිව්වේ අන්න අර ගැඹුරු දර්ශනීය ගැඹුරු අවබෝධය නැතිකම නිසා. එතකොට ඔය ඇත්තෝ Tamanගේ දරුවෝ වෙනුවෙන්
අඬන තරමක් අඬලා තියෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ ෆේල් වෙනකොට අඬනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ෆේල් වෙනකොට අඬනවා. දරුවෝ අකීකරු වෙනකොට අඬනවා. උසස් පෙළ විභාගේ පාස් වුණාම සතුටු වෙනවා. විශ්වවිද්‍යාලයට ගියපුවාම විශ්වවිද්‍යාලයේදී වෙන ළමයෙක් එක්ක සම්බන්ධතාවක් ඇති කරගත්තාම එතනදී ප්‍රශ්න ඇති වෙන අඬනවා. ඔබ බලාපොරොත්තු වෙච්ච ආකාරයකට ඊ අය කටයුතු කරන්නේ නැති වුණාම එතනදී අඬනවා. ඔබේ දරුවා හෝ දුව හෝ පුතා හෝ ඔබ බලාපොරොත්තු වෙච්ච රස්සාව කරන්න නැති වුණාම අඬනවා. ඔබට නොකිය මොකද වෙලා තියෙන්නේ? පෙළවහක් කරගත්තට පස්සේ ඒත් අඬනවා. ලස්සන වාහනයක් ගත්තාම hina වෙනවා අය. ජීවිතේ කවදා හරි දවසක අපි තනි වෙලා හොදකලා වෙලා අපිව කාලයක් තිස්සේ බලන් ආපුවාම සතුටු වෙනවා. කාලයක් තිස්සේ අපිව බලන් එන්නේ නැති වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපි අසතුටටපත් වෙනවා, තරහවටපත් වෙනවා. ලෝකයේ අම්මාවරු අඬන තරමක් කඩන්නේ, තාත්තාවරු අඬන තරමක් කඩන්නේ ඔය කියන විපරිත සංඥාව නිසාමයි. මොකද්ද? විපරිත සංඥාව නිසාමයි. එතකොට අනිත්‍ය සංඥාව යා මොකද වෙලා තියෙන්නේ? දැකලා නැහැ. අනිත්‍ය සංඥාව අවබෝධ කරගෙන නැහැ. එයා අනිත්‍ය සංඥාව වෙනුවට එයා ගත්තේ මොකක්ද? නিত্য සංඥාව. දැන් ජීවිතේ ඔයත් කවදා හරි දවසක වයසට ගිහිල්ලා ඉතින් දැමුත් වයසට ගිහිල්ලා තමයි ඉන්නේ නේද? මොකද තරුණයි නේද? වයසට ගිහිල්ලා ඉන්නේ. හැබැයි ඉතින් ඔය වයසත් ගිහිපුවාම ඉතින් අවුරුදු 60 70ක් 80ක් විතර ගියපුවාම ඉතින් 80ක් 85ක් විතර වෙනකොට ජීවිතේ තවත් අපි හුදකලා භාවයකටපත් වෙලා තනි වෙලා නේද? එක්තැන් වෙනකොට එතකොට අර ලෝකයේ තියෙන අනිත්‍යතා ස්වභාවය නොදැකීම නිසා Tamanට ලොකු දුකක් වේදනාවක් කනගාටුවක් ජීවිතය තුළ මොකද වෙලා තියෙන්නේ? ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අයියම්ම? ඒ ඇති වෙන්නේ අර නিত্য සංඥාවක් Tamanගේ මොකද වෙලා තියෙන්නේ? මනසේහි තියාගෙන තිබිච්ච නිසා. අනිත්‍ය සංඥාව කියලා කියන එක එයා දැනගෙන හිටියා නම් මොකද්ද? අනිත්‍ය සංඥාව කියලා කියන එක දැනගෙන හිටියා නම් මොකද වෙලා තියෙන්නේ? එයාට එතකොට අඬන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා දස සංඥාවල භාවනාවේදී අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා මේ විදියට අපිට ආනාපාන සතිය විදියට බුදුරජාණන් වහන්සේ අපිට දස සංඥාවන්ම ඉගෙනුවා. මොකද්ද කිව්වේ? මේ සංඥාවල තිබෙනා වූ අනිත්‍යතා ස්වභාවය මොකද වෙලා තියෙන්නේ? අනිත්‍යතා ස්වභාවය මෙනෙහි කරන්න කියලා කිව්වා. එතකොට දැන් ඔය ඇත්තෝ හරියට ওই අනිත්‍යතා ස්වභාවය Tamanගේ අවබෝධයෙන් ඥාණයෙන් ඔබ දැකලා තිබුණා නම් අර වයසට යනකොට මොකද වෙලා තියෙන්නේ? ඔබව ලෙඩ හැදිලා එකතැනකට වෙලා ඉන්නකොට කවුරුත් ආපු නැති වුණාම අඬන්න ඕනද, වැළපෙන්න ඕනද, කම්පාවටපත් වෙන්න ඕනද? ඇයි ඉන්න ඕනේ නැත්තේ? ඇයි දෙයනේ අපි ඉතින් ජීවත් වෙලා තියෙන්නේ මොන ලෝකයක් තුළද ජීවත් වෙලා තියෙන්නේ? අනිත්‍යතා සහිත ලෝකයක් තුළනේ. සියල්ලම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියලා කියන ධර්මතාවටනේ. ඒ වෙනස් වීමේ ධර්මතාවක යටතේනේ අපි ජීවත් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම කිව්වට වයසට ගිහපම ඔහොම කියන්නේ නෑනේ. කියන්නේ කොහොමද? දත් මිටි කාලානේ කියන්නේ. මම ඔක්කොම කෙලේ උණ්ඩ මෙව බලන්නද? මේවා දකින්නද? සමහරලාට ඔබට ඔය ගැඹුරු අවබෝධය නැති වෙනකොට සමහර ඇත්තන්ට මානසික වශයෙන් විශාල කඩාවැටීමක් සිදු වෙනවා. ඔය වයසට ගියපුවාම වයසක උදවිය හරීම බණ ඇහුවට සමහරලාට හරියට මොකද වෙලා තියෙන්නේ? හරියට කේන්ති යනවා. හරියට කේන්ති යනවා. අය හොඳ කියන්නෙම නැහැ. හොඳ කියන්නෙම නැහැ.
දැන් අර තනියම හුදකලා වෙලා ඉන්නකොට සමහරවිට ළමයි එහෙම ගේ ඇතුළට යනකොට ඒ ඇත්තු ගේ ඇතුළ ළමයි එහෙම කතා කර කර ඉන්නකොට එකපාරට ළමයි නතර කරනවනේ කට්ටියගේ කතාවක්නේ. එතකොට අම්මා හරි තාත්තා හරි හිතනවා මේ මිනිස්සු මාව ගෙදරින් එලවන්න දුවද කුමන්ත්‍රණය කරන්න කියලා. දැන් බලන්නකෝ අපි වැරදි සංඥාවක් අපේ මනසට ඔලුවට දාගත්තාම පුදුම අරවුලක් නේ ලෝකයේ තුල තියෙන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙනම් මොකද්ද? ඔබේ මනස නිදහස් වෙන්න ඕනේ. ඔබේ මනස නිදහස් වෙන්න. එතකොට අනිත්‍ය දේ ඔබ නිට්ටි විදියට ගත්තා. අසුබ දේ ඔබ සුබ විදියට ගත්තා. සුඛ දේ මේ දුක්ඛ දේ ඔබ සැපයක් විදියට ගත්තා. හැම පැත්තෙම ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මොකද වෙලා තියෙන්නේ? වැරදි වැටහීමක් ඇතුලේ ජීවත් වෙන්නේ. ඒ වැරදි වැටහීම් සහිත ස්වභාවය ඇතුලේහි මේ මිනිස්යාට මොකද වෙලා තියෙන්නේ? යාට නිදහසක් තියෙනවද? නිදහසක් නැහැ. ඒතර මේ නිදහසක් නැති වුණාම මොකද ඇති වෙන තත්ත්වයේ ස්වභාවය? නිදහසක් නැති වුණාම ඇති වෙන්නේ මොකද්ද කියලා කියන්නේ? දැන් මේව ඔක්කොම ලෝකයේ තියෙන දේවල් මොකද වෙලා තියෙන්නේ? අපි අල්ලගෙන නැද්ද? අල්ලගෙන තියෙන්නේ. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ලෝකයේ තියෙන දේවල් සියලු දේවල් ඔබ නිත්‍ය විදියට ඔක්කොම අල්ලගෙන අනිත්‍ය දේ නිත්‍ය විදියට ගත්තා. නේද? දුක්ඛ දේ ඔබ සතුටක් විදියට ගත්තා. මේ ටික ඔක්කොම ඔළුවට අල්ලගෙන තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? අපි කියනවා ඔබ මානසික වශයෙන් ඔබ මොකද වෙලා තියෙන්නේ? නිදහස් මිනිසෙක් නෙමෙයි. දැන් ලෝකයේ තුල ඔබ නිදහස් කියලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මේ බැඳීම් සහිත ස්වභාවයෙන් එහෙමනම් අපි නිදහස් වෙන්න ඕනේ. බැඳීම් සහිත ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕනේ. දැන් බැඳීම් සහිත ස්වභාවයෙන් නිදහස් වුණොත් තමයි මිනිස්සුෙකුට මේ සසර කෙලවර කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ එහෙමනම්? අපේ මනස සම්පූර්ණයෙන්ම අපි බැඳලා තියෙනවා, අල්ලගෙන තියෙනවා. ඔළුව නිදහස් නැහැ කියලා කියනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි එක්තරා ආකාරයකට හිරකාරයන් බවට පත් වෙලා තියෙන ජීවිතේ නේද? එක්තරා ආකාරයක සිරකරුවන් බවට පත් වෙලා මොකද වෙලා තියෙන්නේ? ඒ සිර කූඩුවක් හදාගෙන අපි ඒක ඇතුලේ දුක් විඳිනවා. ඒ දුක් විඳින්නේ මොනවටද? මොනවටද දුක් විඳින්නේ? තමන්ට අයිති නැති ලෝකයක් තමන් මොකද වෙලා තියෙන්නේ? මොකද කිව්වේ? තමන්ට අයිති නැති ලෝකයක් තමන්ට අයිතියයි කියලා හිතාගෙන මැරෙනකන් සටන් කරනවා. දැන් සමහර වෙලාවට ඔය අම්මලා තාත්තලා දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ දැන් විවාහ කරලා දුන්නාට පස්සේ හිතනෝනේ අම්මලා තාත්තලා දැන් ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා. ඊට පස්සේ බන්දලා දුන්නාට පස්සේ මොකද කරන්නේ? බන්දලා දුන්නාට පස්සේ මොකද කරන්නේ? කවද්ද මුණුබුරෙක් බලන්නේ? කවද්ද මුණුබුරෙක් බලන්නේ? ඕක තමයි හිතන්නේ. අවුරුද්දක් දෙකක් විතර පරක් වෙනකොට අර ලේලි මරාගෙන කණ්ඩ හදනවා. අවුරුදු ගණන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. පින්නත්නි දැන් මොකද වෙලා තියෙන්නේ? ජීවිතේ නිදහස් වෙලාද? නිදහස් වෙලා නැහැ. මේ සසර ගමන පින්වත්නි නිදහස් වෙනවා කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ ලේසි පහසු කටයුත්ත පටන් ගන්න ඕන අපි කොහෙන්ද? මේක තමයි අවබෝධයෙන් අපි තේරුම් ගන්න කාරණාව. මේ ගමන තමයි අපි කරන්නේ මොකද්ද? කරන්නේ නෙක්ඛම්මය, නික්මවීම, නෛෂ්ක්‍රම්‍ය කියලා කියනවා. නික්මෙන්න ඕනේ. දැන් සිල් ගන්නකොට తాවකාලික වශයෙන් පස්කම් මේ අම්මලා සිල් ගන්නව නේද? සිල් ගන්නව නේද? ඒ සිල් ගැනීමත් නෙක්ඛම්මය. අට සිල් එහෙම දස සිල් එහෙම සමාදන් වෙනව නේද? එතකොට මොකද කරන්නේ? අට සිල් දස සිල් සමාදන් වෙලා පුහුණු කරන්නේ මොකද්ද කියන්නේ? අට සිල් දස සිල් සමාදන් වෙලා පුහුණු කරන්නේ මොකද්ද? අට සිල් දස සිල් සමාදන් වෙලා පුහුණු කරන්නේ
අර නික්කම්මියට යන්න අවශ්‍ය කරන මාර්ගය මොකද වෙලා තියෙන්නේ? පුහුණු කරනවා. දැන් නික්කම්මිය කියලා කියන එක බලන්නකො බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඇතුලේ තියෙන සම්මා සංකප්පය කියලා තියෙන දෙයක්. නික්කම්ම සංකප්ප අභ්‍යාපාද සංකප්ප අහිංසා සංකප්ප. නික්කම්මිය කියලා කියන්නේ මොකද්ද? නික්මෙන්ට අපිට උගන්වන දෙයක්. ජීවිතේ වියත්ව සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ කොහේ හරි තැනකට ගිහිල්ලා අර ගුරු ජීවිතේ ඉඳලා උදේ ඉඳලා රැය වෙනකන් අර ගෙදර තියෙන පුලුටු මූණු බල ඉඳලා එපා වෙලා. ඉතින් අපි දැන් මොකද වෙලා තියෙන්නේ? අතෙන්ද කියලා පැය ගාණක් අපි මනස නිදහස් කරගන්න උත්සාහ කරන්නේ. එහෙමද කරන්නේ? එහෙමද ඔයත් කරන්නේ සිල් ගන්න එහෙමද? නැත්තම් අර ගෙදර ඉන්න එකකින් ඔළුව නිදහස් කරගන්න තමයි යතෙන්ද යන්නේ. කන්න බොන්න හම්බ වෙනවා ඉතින් කාලා බීලා එතන හොඳට නිදාගෙන ඉඳලා ඉන්න පුළුවන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. පින්නාත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නයිස්ක්‍රම්‍යයට Tamanගේ මනස යොමු කරන්න කියලා කිව්වා. නයිස්ක්‍රම්‍යයට Tamanගේ මනස යොමු කරන්නේ මොකද? හේතුව Tamanගේ ඔළුව නිදහස් කරගන්න ඕනේ. ඒ ඔළුව නිදහස් කරගන්න නම් ඒක තරහයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කරන වැඩක්ද? නෑ. සමහර අය වයසට ගිහිල්ලත් කියනවා මොකද වෙලා ඉතින් ගෙවල් වල තරහ ප්‍රශ්න ඇති වුනහම උඹලා හිටපල්ලා උඹලට පේන්න මං ගිහලා මහාන වෙනවා කියලා කියනවා. ඒතකොට මේ මහාන වෙන්නේ මොනවටද? මහාන වෙන්නේ නයිස් ක්‍රම්‍ය පුරුදු කරන්නද නැත්නම් ගෙදර උන්ගෙන් පලි ගන්නද? ගෙදර මිනිස්සුන්ගෙන් පලි ගන්න. දීපල ආරවුල් ඇති වුනහම සමහර වෙලාවට අම්මලා තාත්තලා කියනවා ඊටපස්සේ ඔක්කොම පන්සලට දෙනවා කියලා කියනවා. කියනවා. ප්‍රශ්න ඇතුණාම කියන්නේ නැද්ද? කියනවා. ඒ දාන චේතනාවි යුක්තව අත්හැරීමේ පුරුද්ද Tamanගේ ජීවිතයේ තුල ඇති කරගන්න ඕනේ කියලා කියන සත්භාවයෙන් කරන වැඩක්ද? නැත්තම් ඉන්නේ උන්ට පාඩමක් උගන්නන්නද? තරහින් වෛරයෙන් මේ වැඩේ කරන්න බෑ පින්නවා. තරහින් වෛරයෙන් මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න පුළුවන් කොහොමද? මම අර මුලින් ඉඳලාම කියන්නේ කොහොමද? අවබෝධයෙන්, ප්‍රඥාවෙන්. මේ සමහර අය ගෙවල් වලින් තරහ වෙලා යනවනේ යන්න. කොහෙද යන්නේ? අනුරාධපුරයට යනවා, රුවන්වැලිසෑයට යනවා, හත්මිට ගිහිලා ගෙවල් වලින් බඩු මුට්ටු ටිකකුත් අරගෙන ඇඳුම් දෙක තුනකුත් දාගෙන යන්නේ. ආයේ ඉන්නේ නැහැ කියලා හිතාගෙන. ඇයි ඔළුව නිදහස් කරගන්න ඕනේ කියලා. පින්වත්නි, එහිම ගියාට Tamanගේ ඔළුව නිදහස් වෙන්නේ නැහැ. ඔබ දන්නවා ගෙදර ජීවත් වෙනකොට කොච්චර බාධක කරදර තියෙනවද කියලා. සම්බාධෝ යං ගරාවාසෝ ගරාවාස කියලා කියන්නේ ගෙවල්. රජස් ආයතනන් ඉති මොකද වෙලා තියෙන්නේ? කෙලිස් පුළුවන් තරම් ඇති වෙනවා. කෙලිස් ඇති වෙලා මොකද වෙලා තියෙන්නේ? Tamanට ජීවිතේ සතුටට වඩා තියෙන හැම වෙලාවකම තියෙන්නේ මොනවද? අසතුටක් තියෙන්නේ. ජීවිතේ හැමදාමත් ඔබට දකින්න ලැබෙන්නේ මොනවද? හිත සතුටුන දේවල් වලට වඩා හිත කලබලෙට පත්වන දේවල් තියෙනවා. වේලාවක් hina වුණොත් සමහරට පැය ගාණක් මූණ එල්ලගෙන ඉන්න තමයි අවස්ථාව තියෙන්නේ. ඇයි පින්වත්නි අපේ ලෝකයේ තුල හම්බෙන මිනිසුත් ඒ වගේනේ. කතා කරන්න ගියත් අපිට හම්බෙන මිනිසුත් ඒ වගේ. Tamanගේ ගෙදර වෙන්න පුළුවන් ඕනෙම තැනක වෙන්න පුළුවන් විවිධතාවයෙන් යුක්ත මිනිස්සු තමයි අපිට හම්බෙන්නේ. එතකොට ඔබ හිතන්න බුදුහාමුදුරුන්ගේ මේ ගැඹුරු දර්ශනය Tamanගේ නයිස්කම්බේට කිසියම් කෙනෙක් පුරුදු කරනවා නම්, නික්මීමට පුරුදු කරනවා නම්, එතකොට ඔබගේ ඇතුලේ ඉඳලා මේක පුරුදු කරන්න ඕනේ. අපි දවස් 10කට, දවස් 3කට, දවස් 10කට 15කට කියලා භාවනා කරන්න යනවා තමයි. ඒක හොඳයි, නරක නැහැ. ඒ తాවකාලික වශයෙන් ඔබ ගිහිල්ලා මොකද කරන්නේ? Tamanගේ මනස ඇතුලේ පුහුණු ඇති කරගන්නවා. හැබැයි ඔබ අවබෝධයක් ඇති කරගෙනම තේරුණාද? ඒ අවබෝධය ඇතුළේම මේ කාරණාව ඔබ gedara ඉඳලා පුරුදු කරනවා නම් කොච්චර වටිනවද? දැන් මේ ගමන යන්න මේ අවබෝධය තුළ යන්න ගමන බුදුහාමුදුරුවෝ අපිට මොකද වෙලා තියෙන්නේ? මාර්ගය හොඳට කියලා දීලා තියෙනවා. සද්ධානුසාරී தත්ත්වයේ තුළ ඉඳගෙන, ධම්මානුසාරී தත්ත්වයේ තුළ ඉඳගෙන
ඔබ මේක දියුණු කරන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් ඔබ තීරුම් ගන්න ඕනේ මේ ගත කරන ජීවිතය තුළ හැබැයි ඉතින් දැන් මේ මෙහෙමත් නෑ. අනේ දුකයි 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 වැඩක් නෑ දුකයි කී කියන්නේ එහෙම කිය ඉන්න නම් මේ බුදුහාමුදුරු කියලා දීලා තියෙන්නේ. දැන් සමහර ඇත්තන්ට මේවා කියලා දුන්නාම මේ හාමුදුරුත් කියලා දෙන්නේ දුක ගැනමනේ. පින්වත්නි දුක කියලා කියන එක තියෙනවයයි කියලා කියන එක අවබෝධ කරගන්න ඕනේ. දුකක් ඇති වෙන වෙලාවෙදී Tamanට පේන්න ඕන දුකේ තියෙන ස්වභාවයේ தත්ත්වය මොකද්ද කියලා. දුක් සහිත වූ ස්වභාවයක් ලෝකයේ තුල ඇති වෙනවා. ඒ දුක් සහිත වූ ස්වභාවය මම අවබෝධ කරගන්න ඕන කියලා මොකද වෙලා තියෙන්නේ? Tamanට තීරුම් ගන්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒතකොට මේ දුක් සහිත ස්වභාවයක් තියෙනවා කියලා කියන එක තීරුම් ගත්තට පස්සේ ඔබට වඩාත් පහසුවෙන් ඒ කාරණාව ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට මේක දුක ගැන කියන නෙමෙයි. දුක දැකලා සතුට වෙන්න ඕනේ. අනේ ලෝකේ මේ වගේ දෙයක් තියෙනව නේද කියලා. නැත්තම් සමහර අයත් හිතන්නේ මේ බුදුහාමුදුරුන්ගේ ධර්මයේ තියෙන දුක ගැනමනේ කියලා තියෙන්නේ. දුක ඔබ අවබෝධ කරගන්නවා නම් දුක් සහිත වූ ස්වභාවය අවබෝධ කරගන්නවා නම් පින්වත්නි ඒක තමයි ඊටම වටින්නේ. ඒ නිසා ලෝකයේ තුල තියෙන මේ බැඳීම් සහිත ස්වභාවය උපාදානය කරගෙන තියෙන දේ අපි අල්ලාගෙන තියෙන දේවල් ඔක්කොම ටික මොකද වෙලා තියෙන්නේ? తాවකාලික වශයෙන් අපි ගොඩනගාගත්ත සකස් කරගත්ත දේවල් මිසක් ඒවා සදාකාලික දේවල්ද සදාකාලික දේවල් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තදීපා විහෙරත තමාගේ පිහිට පිළිසරණ තමන්ම හදා ගන්න ඕනේ. න අඤ්ඤ සරණා තවත් කෙනෙකුගේ පිහිටක් පිළිසරණ බලාපොරොත්තු වෙන්න එපා කියලා කිව්වා. බඩුම තරමින් තමන්ගේ දරුවෙකුගෙන් වතුර කෝප්පයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. අද ගිහිල්ලා කියන්න හිම්පා. හෙට උදේ ඉඳලා නැති වෙයි. දැන් එහෙම කියන්නේ ඇයි? මෙහෙම අවබෝධ කරගන්න. පින්නත් මම නම් කිසිම කෙනෙක් දිහා මම බලාපොරොත්තු තියාගෙන ගෝලයක් හැදුවත් මම බලාපොරොත්තු තියයි. ඒ තියන්න තියෙන යුතුයකම් සහ ඒ ලෙන්ගතුකම් සියල්ලම තියෙනවා. දායකයන්ටත් ඒ ලෙන්ගතුකම් ඔක්කොම ටික තියෙනවා. හැබැයි මම දන්නවා මොකද්ද දන්නේ? අනිත්‍ය සංඥාවක් කියලා එකක් තියෙනවා කියලා තියෙනවා. මේ සතා ඕන වෙලාවක මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම මම මොකද වෙලා තියෙන්නේ? බාර ගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ සතා වෙනස් වෙන්නේ නෑ යයි කියලා මම හිතාන හිටපු තැන. ඉතින් පින්නත් අපේ ජීවිතය තුළත් අපේ මේ ශරීර පංචස්කන්ධයේ නාම රූප ධර්මතාවන් විදිහට තියෙන මේ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ ඔක්කොම වෙනස් වීමේ ධර්මතාවකට ඔක්කොම යටත් වෙලා තියෙනවා නම් ලෝකීය දේවල් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මොකද වෙලා තියෙන්නේ? අපි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වෙනස් වීමේ ධර්මතාවම අපි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධීම තමයි අපි මොකද වෙලා තියෙන්නේ? නිවන් මගට අපේ ජීවිතයට අපිට වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා ජීවිතයේ සමහරවල්ලාට තරුණ වයසේදී ඔය ඇත්තෝ වයසට ගියාට පස්සේ ඔය එක්තැන් වුණාට පස්සේ හුදකලා වුණාට පස්සේ රෝද පුටුවල ඉඳගෙන යන්න ඉන්න බැරි වුණාම මොකද වෙලා තියෙන්නේ? අපි හඬන්න හොඳ නැහැ, කම්පාවටපත් වෙන්න හොඳ නැහැ, වේදනාවටපත් වෙන්න හොඳ නැහැ. ඇයි හේතුව මොකද? අපි මේ ගත කරන ජීවිතය අපිට අයිති නැති ලෝකයකට තමයි අපි මොකද වෙලා තියෙන්නේ? මෙච්චර කාලයක් අපි සටන් කරලා තියෙන්නේ. හැබැයි අර මැදි වයසේ ඉන්න අය අනේ අපිට අයිති ලෝකයක් අපිට අයිති නැති ලෝකයකට තමයි අපි මේ හදන්නේ කියලා වැඩ නොකර ඉන්න එහෙම නෙමෙයි කියන්නේ. ඔක්කොම දේවල් කරන්න ඕන. දරුවන් වෙන යුතුයකම් කරන්න ඕන. බිරිඳ වෙනින් සාම්පුරුෂය වෙන ඔක්කොම දේවල් කරන්න ඕන. හැබැයි අපි දැනගන්න ඕනේ මේ මට අයිති නැති ලෝකයක් තමයි මොකද කරන්නේ මම හදන්නේ. හැදුවට කමන්නේ ඔබ ලෝකය. ඔබ තේරුම් ගන්න මොකද්ද? මේ හදන ලෝකය මට අයිතිද? නැහැ. මට අයිති නැහැයයි කියලා කියන සංඥාව අදහස ඔබ ඇති කරගත්තොත් අන්න ඒ අදහස සංඥාව ඇතුළේහි ඔබට මේ ලෝකේ යථාර්ථය ඔබට දකින්නට පුළුවන්කමක් තියෙනවා. අන්න යා ප්‍රඥාවන්තෙක් ජීවිතය තුළ. ඒ ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? Tamanගේ නික්මීම හදා ගන්නවා. යාට පේනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ලක්ෂණ හොඳට පේනවා.
එයා තමන්ගේ ජීවන ගමන හදා ගන්නවා. එයා අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා. ඒතකොට එයා ජීවිතේ කවදාවත් තනි වෙන්නේ නැහැ. නාත කරන ධර්ම තුල බුදුහාමුදුරු දේශනා කළ එයා කවදාවත් ජීවිතේ තනි වෙන්නේ නැහැ. නාත කරන ධර්ම කොටාසයන් ඇතුළේ එයා බොහොම ශක්තිමත් කෙනෙක් විදියට ජීවත් වෙන තමන්ගේ විමුක්තිය සලසාගෙන මොන්න තරම් තමන්ගේ ජීවිතය තුළ බාධක කම්කටොළු ප්‍රශ්න නොයෙකුත් දේවල් තිබුණත් එයා තමන්ගේ අවශ්‍ය කරන ආලෝකය තමන් නැති කරගන්නවා. එයා දන්නවා මොකද දන්නේ මගේ ගැලවීම තියෙන්නේ ඒ ඇති කරගෙන මා මිසක් වෙන කවුරුවත් මට ඒ නිදහස ඇති කරලා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා මේ වෙලාවේදී අපි ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ කෑගල්ල මීපිටියේ පදිංචි උපාලි සේනරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් වසරකට පෙර පරලෝ සැපත් කේඩී බූවැල්ල මෑණියන්ට පින් අනුමෝදන් කිරීම තමයි මේ ප්‍රධාන අරමුණ. වසර 25කට පෙර පරලෝ සැපත් එම්.ජී. දුන්වත් පියාණන්ටත් වසර 20කට පෙර පරලෝ සැපත් පියසෙනි හිටියාරච්චි පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින කුසුමා හිටියාරච්චි මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට සුබ පතනවා. මිය පරලෝකීය සියලු ඥාති හිත මිතුරන් දෙපින් දෙනවා. සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු රටවාසී ලෝකවාසී සිල් ගුණීම් දම් පුරන මහා සංඝරත්නයට නිදුක් වේවා නිරෝගී වේවා චිර ජීවනයේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයෙන් දරපු පින්වතුන්ගේ මේ නම් සඳහන් කරපු කේඩී බූවැල්ල මෑණියන් ප්‍රධාන කොට ඇති පරම්පරානුගත මිය ගිහිල්ලෙන සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිල්ලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. රට ජාති ආගමනින් තමන්ගේ ජීවිතය කැප කරපු සියලුම විරෝධාර ගිහි පෙවිති උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම උතුම් දලඳා හඳුරන්ගේ පිහිට ලැබේවා. ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා. මහා සෑය පිහිට ආශිර්වාද ලැබේවා. තබන පියවරක් පාසා ගන්නා හෙළුස්මරලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රයේ සුවිශ මහා ගුණී ශක්තිය බලය සිවි සම්මාස්නහරයට ඇටිමිදුළු දක්වා විනිවිදියමින් සරුව ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණින් බුදුගුණ බලෙන් සිල් ගුණ වලින් සැපසේනින් දේව සැපසේ අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදයට ආරක්ෂාවක් ලැබේවා. වින්සත් සතවර්ෂාදී කාලයේ ජීවත් වීමට තුනුරුවන්ගේ ආශිර්වාදයත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියල්මල් පීසාකි මහේසාකි දෙවියන්ට මේ ගැටෙමි රාජමහා විහාරස්ථයන් ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ප්‍රදේශයට අධිග්‍රහිත සිටින තවත් දේවතාවුන් වහන්සේලා සිටිනවා නම් දෙඩිමුණ්ඩ දේව හඳුරන් වහන්සේ ඇතුළු කොට ඇති. ඒ සියලුම දේව මණ්ඩලයට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදී රැකවරණය අපිටත් ලැබේවා. දෙවියෝද මේ පින් බලෙන් උතුම් නිවන් අවබෝධ කරගනියමයි කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි නිමා ඕ සද්ධර්ම දේශනාව ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ මාතලේ විහාරපාරේ විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි පින්වත් ස්වාමින් වහන්සේට මෙවැනි උතුම් වූ ශාසනික කටයුතු තව চিරාත් කාලයක් සිදු කිරීමටත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් උන්වහන්සේට නිදුක් නිරෝගී
නිරෝගී ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි අපි සමෙක්ව සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නේ මුතුම ප්‍රාර්ථනාව සමගින් ජාතීය බෞද්ධ නාලිකාව බෞද්ධ රූප වාහිනියෙන් මේ පැයදී පින්වන්ත ඔබ වෙනුවෙන් ඒකාත්මික කළ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. සදහම් ඇසූ ඔබට සෙන්කඩ කළපුර දළදා සමිඳු පිහිටයි.